මේ ග්‍රැමර් රටාවට කියන්නේ ඇඩ්වාන්ස් B ස්ට්‍රක්චර් කියලා. මේකේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. මේකෙන් අපි ඉස්සෙල්ලම බලමු B+ to infinitive කියන්නේ මොකක්ද කියලා. මේ ස්ට්‍රක්චර් එකේදී B කියන්නේ am is are වලට. infinitive කියලා කියන්නේ අපි දන්නවා ඕනෑම ක්‍රියාපදයක ආකාර තුනක් තියෙනවා. infinitive කියලා කියන්නේ ඒ ආකාර තුනේම මූලික ආකාරය. ඒ කියන්නේ බේස් ෆෝම් එකට. දැන් අපි බලමු මොකක්ද මේ going to කියන වාක්‍ය රටාව කියලා. හිතන්න අපි දැන් ඉන්නේ වර්තමානයේ මේ present කියන අවස්ථාවේ. මේ අපේ ටයිම්ලයින් එකේ present කියන අවස්ථාවේ. අපට අනාගතයේ මොකක් හෝ සැලසුමක් ගැන කතා කරන්න ඕනි නම් අපට පුළුවන් මේ වාක්‍ය රටාව භාවිතා කරන්න. ඒ කියන්නේ මේකේ සිංහල තේරුම තමයි කරන්න යන්න වගේ අදහසක්. හිතන්නකෝ දැන් අපට මම දැන් ඇවිදින්න යන්නේ. මම දැන් නිදා ගන්න යන්නේ. මම දැන් කතා කරන්න යන්නේ. වගේ වාක්‍ය ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරද්දී අපට පුළුවන් මේ going to කියන පදේ භාවිතා කරන්න. මේ වාක්‍ය රටාව හැදෙන විදිහ හරිම සරලයි. ඉස්සෙල්ලාම එන්න ඕනේ subject එක. ඊට පස්සේ එන්න ඕනේ අපේ be verb එක. am is are කියන තුනෙන් එකක්. ඊට පස්සේ going to කියන කොටස එකතු වෙලා ක්‍රියාපදයේ මූලික ආකාරය. ඒ කියන්නේ infinitive verb එක එන්න ඕනේ. උදාහරණයක් විදිහට new students are going to meet their teachers next week. නවක සිසුන් ලබන සතියේ එයාලගේ ගුරුවරුන් මුණ ගැහෙන්නයි යන්නේ. හොඳට මතක තියාගන්න මේ සිදුවීම වෙන්නේ අනාගතේ. අපි අනාගතය ගැන තමයි කතා කරන්නේ. In 2 days I am going to fly to London. තව දවස් දෙකකින් මම ලන්ඩන් වලට යන්නේ. මෙතනදී අනිවාර්යයෙන්ම අපි අනාගතයේ සිදුවීමක් ගැන තමයි විස්තර කරන්නේ. එතකොට අනාගතය කියලා කියන්නේ තව මොහොතකින්, තව තප්පර කිහිපයකින්, විනාඩි 10කින්, දවසකින්, දවස් දෙකකින්, අවුරුද්දකින්, ඒ වගේ ඕනම කාලයක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ෆෝමල් ඉංග්‍රීසි වලදී මේ ස්ට්‍රක්චර් එක කොහොමද හැදෙන්නේ කියලා. මෙතන මේ ෆෝමල් කියලා කියන්නේ ඔෆිෂියල් අවස්ථාවක්. මීටින් එකක් අවස්ථාවකදී, එහෙම නැත්නම් ස්පීච් එකක් කරද්දී, නැත්නම් ඔෆිෂියල් ලෙටර් එකක් රයිට් කරද්දී අපි මේ going කියන කොටස ලියන්නේ නැහැ. කතා කරද්දී කියන්නෙත් නැහැ. ඒක අයින් කරනවා. ගොඩක් නිවුස් පේපර්ස් වල, වෙබ්සයිට් වල ඊට පස්සේ පොත්වල තියෙන්නේ මෙන්න මේ වගේ වාක්‍ය රටාවක්. උදාහරණයක් විදිහට new students are to meet their teachers next week. In 2 days I am to fly to London. එතකොට මේකේ තේරුමේ කිසිම වෙනසක් නැහැ. තේරුම කලින් තේරුම වගේමයි. හැබැයි මෙතනදී තව විශේෂ දෙයක් තියෙනවා. හිතන්න අපිට කියන්න ඕනේ කියලා මම අයිස්ක්‍රීම් මිලදී ගන්න යන්නේ කියලා. එතකොට අපි මේක කියන්න පුළුවන් I am going to buy ice cream. එහෙම නැත්නම් I am gonna buy ice cream කියලා කෙටි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතා කරද්දී අපි ගොඩක් අවස්ථාවල මේ දෙවෙනි ආකාරය තමයි භාවිතා කරන්නේ. හැබැයි ලියද්දී ඒ කියන්නේ රයිටින් වලදී අපි මේ දෙවෙනි ආකාරය භාවිතා කරන්නේ නැහැ. තව දෙයක් තමයි මේ වගේ තැනකදී ඒ කියන්නේ ඔෆිෂියල් නොවන අවස්ථාවකදී අපි I am to buy ice cream කියලා කියන්නෙත් නැහැ. එහෙම කිව්වොත් ඒක සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද මේකේ නෙගටිව් එහෙම නැත්නම් නැතාර්ථය හදාගන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් not කියන කොටස be verb එකට පස්සේ add කරන්න. උදාහරණයක් විදිහට new students are not going to meet their teachers next week. නවක සිසුන් ලබන සතියේ යාළුවෝ ගුරුවරු මුණ ගැහෙන්න යන්නේ නැහැ. In 2 days I am not going to fly to London. තව දවස් දෙකකින් මම ලන්ඩන් වලට යන්නේ නැහැ. මෙතනදී අපි තව උදාහරණ කීපයක් බලමු. Students are going to protest at Goalface. ඒකේ official version එක තමයි students are to protest at Goalface. ඒ කියන්නේ ශිෂ්‍යයෝ විරෝධතාවයක් කරන්න යන්නේ Goalface එකේ. The government is going to spend 3 billion rupees for development of infrastructure in rural areas. අපිට මේ වාක්‍යයේම official version එක කියන්න පුළුවන් මේ going to කියන කැලල අයින් කරලා. The government is to spend 3 billion rupees for development of infrastructure in rural areas. ඒ ආකාරයට අපිට පුළුවන් මේ වාක්‍ය රටාව භාවිතා කරන්න. මෙතනදී හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි
මේ වාක්‍ය රටාව භාවිතා කරන්නේ අනාගත සැලැස්මක් ප්‍රකාශ කිරීම සඳහා. ඒ කියන්නේ අනාගතයේ සිදුවීමක් විස්තර කිරීමට. අනිවාර්යයෙන්ම මේ සිදුවීම අනාගතයේ සිදුවීමක්. ඒ කියන්නේ තව මොහොතකින්, තප්පර කිහිපයකින්, දවසකින්, දවස් දෙකකින්, අවුරුද්දකින්, අවුරුදු 10කින්, 15කින්, අවුරුදු 100කින් ඒ වගේ වෙන්න පුළුවන්. අනාගතය කියලා කියන්නේ අපි හඳුන්වන්නේ මෙතනදී අන්න ඒ වගේ අවස්ථාවක්. දැන් අපි බලමු මෙතන තියෙනවා විශේෂ අවස්ථාවක්. ඒ තමයි මේ පත්තරයක පළවුණු ආටිකල් එකක්. මේකේ තියෙන්නේ Japan tourism 11 stall projects in Sri Lanka. ඒ කියන්නේ මේ තියෙන්නේ අපේ වාක්‍ය රටාවමයි. අපි කලින්ගේ going කියන කොටස අයින් කරාට පස්සේ is to දැම්මනේ. මෙතන is කියන කැලලත් අයින් කරලා තිනවා. හරියට නම් මේකෙන් ඕනේ Japan is tourism 11 stall project in Sri Lanka. එතකොට මේකේ මේ ආටිකල් එකේ හෙඩ්ලයින් එක නිසා ඒකේ is කියන කොටස අයින් කරලා තියෙනවා. මේ වාක්‍ය රටාව මෙහෙමත් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම හෙඩ්ලයින් වගේ අවස්ථාවකදී. අපිට මේක පුළුවන් ෂෝට් ෆෝමැට් එකක් විදියට මේ is කියන පදෙත් අයින් කරලා ලියන්න. ඒ ක්‍රමෙත් වැරදි නෑ. ඒකත් හරි ක්‍රමයක්.